රවීන්ද්‍රට තමයි දෙන්න ඕනේ. නිවැරදි කිරීමක් කරන්න කැමති මේ වෙලාවේ. දෙන්න පුළුවන් ඉස්සෙල්ලා දුෂ්ටයාට රංගපාන රංගපාන එපා කියලා. මේක වැඩි දුෂ්ටයෙක් සිනමාවේ ඉන්නවද? අයිද අපි නෙවෙයි කියන්නේ. ඒ වුණාට මිනිස්සු කොච්චර ආදරෙයි. ඒ චරිත රංගපාවු හින්දා කොච්චර ආදර වුණා මිනිස්සු. නිවැරදි කිරීමක් විතරයි. Thank you. ආය හම්බුන කලින් නෑ. කරුණා මේ දැන් දඩේම මතක් කළානේ දැන්. දැන් ඒව මතක් නොකර හදවත් ටිකක් පොඩ්ඩක් අපි දෙන්න සන්තෝෂයෙන් කතා කරලා ඉමු. ගොඩක් කතා කරලා හිටියා. දැන් ඔයා දඩේම මතක් කරනම හම්බ වෙන හැමතැනම සිනමාවේ සාගර ජලය ගත්තත් මායා ගත්තත් දඩේම ගත්තත් බවනුව ගත්තත් ඔයාගේ මායි නයි වයිකේ පුරා ගන්නවා. ඒ දවස් වලට මේ ෂූටින් කරන කාලේ තරහයක් දෙන්න. ඒකවත් පොඩ්ඩක් ටිකක් මේ ටිකක් මොදින් හිනා වෙලා කතා කරලා ඉන්න. One of my best co-stars. Same here. දැන් ආපු වැඩේ කරමු නේද? 7 වෙනි දෙරණ චිත්‍රපටි සම්මාන වලට 2019 හොඳම නළුවට හිමි සම්මානය හිමිවන්නේ මගේ පප්පත් ගැහුවත් ගන්න. මොකද මට සම්මානයක් හම්බෙන්නේ නැහැ. දර්ශන් ධම්මරාජා ඕපෝරිසා. Sir, please. Enter. Orissa චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. Thank you. ගොඩක් ස්තුතියි අලුත් වැඩක් කරමු කියලා. හොඳ චරිතයක් නමුත් අක්කා ඊට පස්සේ විලන් කරන්න දෙපා. ආපහු විලන් කරන්න දෙපා. So I ස්තුතියි everybody ස්තුතියි. Special thanks කරනවා මගේ fans ලාට. ඔයගොල්ලෝ නැත්තම් මම නෑ මේ අපුඩිය. So මේකට මම මාන්සි වෙලා තියෙනවා අවුරුදු 8ක්. ඒ ඉවසීමේ ප්‍රතිඵල ඒක ඔයගොල්ලෝගෙන් එන්නේ මට තව එක වචනයක් කියන්න ඕනේ. අපේ සිංහල සිනමාවට මම ඉස්සර අවුරුදු 35 විතර මම කරපු දෙවෙනි චිත්‍රපටය. මට හරි සන්තෝෂයි මේ තිරපිරපත ලියනකොට මගේ උරුට ආපු චරිතය තමයි මෙතුමා. මේ දර්ශන ධර්මරාජ කියන්නේ නළුවෙක් පමණක් නෙමෙයි හොඳ කලගුණ දන්න මිනිසෙක්. ඒක තමයි නළුවෙක් කියන එක බොහොම උතුම්කම. පෙරේරා මහතා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අපට ස්තුතියි. ඒකම අපේ උණුසුම් සුබපැතුම් කිරීම දර්ශන මේ සම්මානය වෙනුවෙන්